to our channel. ඉතින් අපි දැන් මේ ලොකු ගමනක් ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේක ඕගොල්ලන්ට බලද්දී අපි ඊයේ තමයි මේ ගමන පටන් ගත්තේ. අපි ට්‍රාන්සිට් එකක ඩුබායි නෙදර්ලන්ඩ් ඉඳලා තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ ෆින්ලන්ඩ් වලට අපි ගොඩ බහින්න යද්දී අපිට වින්ඩෝ එකෙන් පේන view එක ඒක ඇත්තටම හරි ලස්සන view එකක් වුණා. ලස්සන කොළ පාටට හැමතැනම බිල්ඩින්ස් තමයි මේක ඉතින් පේන්නේ. අපිට තව ගොඩ බහින්න විනාඩි 2-3ක් වගේ වෙලාවක් ඉතුරු වෙලා තිබ්බා. මම ඉතින් මේ වෙලාවෙම වීඩියෝ එක ඔන් කරන් හිටියේ මේක ලස්සනට පේන view එකක් හින්දා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන්. අපි දැන් ටිකෙන් ටික ගොඩ බහින්න තමයි මේ ලං වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා පාරවල් ඉතින් ට්‍රැෆික් නැති පාරවල් ඔයගොල්ලන්ට වාහන පවා පේනවා ඇති. අප තුන්දෙනාට නම් මේක අලුත්ම අත්දැකීමක්. අප තුන්දෙනාගේ ජීවිතයේ අලුත්ම චැප්ටර් එකකට තමයි අපි ඉතින් මේ යන්නේ. ෆින්ලන්ඩ් ඉතින් සීතල රටක් වගේ කියලා කිව්වට අපි දැන් මේ ආවේ ඇත්තටම සම්වයික කාලේ. ඉතින් ඔයගොල්ලන්ට ඒකයි ඔය ඉතින් ඔය විදිහට පේන්නේ. දැන් ඉතින් අපි චුට්ට ගොඩ බහින්න තමයි මේ ලං වෙන්නේ. ෆයිනලි අපි දැන් ඔන්න ෆින්ලන්ඩ් වලට ගොඩ බැස්සා. ෆින්ලන්ඩ් වල එයාපෝට් එක අපි හෙල්සින්කි එයාපෝට් එකට තමයි ආවේ. හෙල්සින්කි එයාපෝට් එක ටිකක් ඉතින් ලොකු එයාපෝට් එකක්. අපි ඔතනින් ගොඩ බැස්සලා තියෙන වටයක් ගිහිල්ලා තමයි එයාපෝට් එකට ආවේ. ඔය තියෙන එයාපෝට් එක. දැන් මෙතන ඉතින් මගේ බබායි හස්බන්ඩ් ඉතින් යනවා ඉස්සරහින්. මේ තියෙන එයාපෝට් මැප් එක. මේ තියෙන මගේ බබායි හස්බන්ඩ් තමයි මේ ඉන්නේ. අපි ඉතින් බලමු ඉතින් ඉස්සරහට අපි වීඩියෝස් වලින් එකතු වෙමු.